හෙලෝ ගයිස් මේ GBPUSD වල බයි ට්‍රේඩ් එකක් තිබ්බා මම මේක මෙතනින් ප්ලේස් කරා මට වැඩි දින රෙකෝඩ් කරගන්න බැරි වුණා මම පෙන්නන්නම් මේක ගිහිල්ලා මේ මොනවද තිබ්බ කන්ෆර්මේෂන්ස් කියලා. එතකොට ඩේලි ගියාට පස්සේ ඩේලි අපිට පේනවා රිජෙක්ෂන් වෙලා තියෙනවා මෙතනින් one day FPG එකෙන් රිජෙක්ෂන් වෙලා මාකට් එක සෙල් ඔෆ් වෙලා තියෙනවා. ඒත් එක්කම අපි මට ඩේලි බයස් එක ගැන නම් අද ක්ලියර් එකක් නැහැ. බොහෝ දුරට මේ ලෝ එක ගන්න ඉඩකඩ තියෙනවා. අද NFP data delay එකත් එක්ක කියන්න අමාරුයි. එතකොට කොහොම ගියාට පස්සේ මට පේනවා මෙතන FPG එකක් තියෙනවා. ඒත් එක්කම මෙතන අපේ higher time frame PDR එකක් විදිහට වැදිලා තියෙනවා. මේක වැදිලා තියෙන ඇවිල්ලා මෙතන FPG එකේ මේ liquidity එක sweep කරලා. ඒකට ඔය මුකුත් මම entry එකට නම් බැලුවේ නැහැ. මම මෙතන බැලුවේ 1 hour මෙතන FPG එක ඇතුලේ දුන්න 5 minute setup එක. 5 minute setup එකක් ගත්තාම මෙතන MSS එකත් එක්ක FPG එකක් තියෙනවා. මෙතන order block එකක් තියෙනවා. මේ order block එක නෙමෙයි මම ගැහුවේ. මෙතන 1 minute ගියාම මෙතන තියෙනවා fair value gap එකක්. මේ MSS එකත් එක්ක තියෙනවා fair value gap එකක්. මෙතනින් මම trade එක ගත්තේ. මම මෙතන 15 minute මේ high එකට වෙනකන් entry hold කරනවා. අපි බලමු මේ entry මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය ටික තමයි ගත්තු confirmations ටික. මම වීඩියෝ එක ආය ගන්නම් එන්ට්‍රි රන් වුණාට පස්සේ. ඔන්න එහෙනම් මාක් කරලා තිබ්බ විදිහට GBPUSD chart එක TP hit කරා. මෙතන මගේ එකට 5ක RR එකක් තියෙනවා. එතකොට මම ආයෙ පෙන්නන්නම් මෙතන මේ ගත්ත confirmations ටික. සරල method එකක් තියෙන්නේ FPG එකක් තියෙනවා 1 hour. FPG එකත් එක්ක time frame alignment වලට ගියාම අපිට 5 minute තමයි තියෙන්නේ 1 hour 5 minute. එතකොට 5 minute ගියාම අපිට පේනවා මෙතන market structure shift එකක් එක්ක මෙතන පොඩි inducement SMC වල මෙතන කියන inducement එකක් කියලා. එතකොට මේ නිකන් factor low එකක් තියෙනවා. මේ low එක ගලවුවා. ඒ ගලවලා මෙතන FPG එකට ආවම මම මෙතන entry place කරේ නම් 1 minute වලින්. 1 minute වල මෙතන market structure shift එකෙන් පස්සේ මෙතන හදපු FPG එකට තමයි මම entry place කරලා තිබ්බේ. එතන ඉඳන් තමයි trade එක ඇල්ලුවේ. හරිනම් දැන් කෙනෙක්ට 5 minute විතරක් බලනවා නම් මෙතන FPG එකකින් entry එකක් ගන්නත් පුළුවන්. පළවෙනි එක මෙතනින් වදින්නත් පුළුවන්. ඒ කොහොම නැතත් market එක TP එකට 3ක RR එකක් මෙතන තියෙනවා 5 minute වලින් ගත්තා. එතකොට ওই ටික තමයි මෙතන තිබ්බේ confirmations ටික. එතකොට target කරන්න මට මෙතන fairly swing ටිකක් තියෙනවා. මෙතන wick එකක් තියෙනවා. wick එකේ high එක තියෙනවා. ওই ටික තමයි target විදිහට ගත්තේ.